මඩ සිරිය. ඉඩ තියෙනව නැති වෙන්න. ස්ටා හොටල් එකක් වගේ නේද? පාට ගැහුවද කතිය. අම්මා කතා සීසර් ගන්න වෙන්නේ එහෙම උතුලේ අවුරුදු 6ක් විතරනේ. මේ ෆීමේල් ඩොග් කෙනා අවුරුදු 6ක් විතර වෙනවා. සාමාන්‍යයෙන් ප්‍රෙග්නන්සි එකෙත් අන්තිම කාල සීමාව තුල තියෙන දවස් 3-4කින් පැටව දාන්න දායි. හැබැයි පැටවුත් තියෙනවා සාමාන්‍යයෙන් 6-7ක් විතර ඉන්නවා. අපි දැන් මෙයා හොඳට කෑම කාලා දුවලා පැනලා ඉන්නවා. හැබැයි සාමාන්‍යයෙන් මේ සතා චෙක් කරාට පස්සේ අපේලින්ද තමයි බ්ලඩ් පිච් එකක් ගත්තේ. බ්ලඩ් රිපෝට් එකක් ගත්තේ. බ්ලඩ් රිපෝට් එකේදී මේකේ හිමොග්ලොබින් කවුන්ට් එකක් අඩුයි. RBC කවුන්ට් එක නෝමල් ඉතින් නෝමල් රේන්ජ් එකට වඩා අඩු වෙලා තියෙන්නේ. හරිද? ඒකත් එක්ක මෙයාගේ WBC කවුන්ට් එක සුදුරුදුරවන කවුන්ට් එක 25.7ක් වගේ වෙලා තියෙනවා. ලිම්ෆොසයිට් කවුන්ට් එක වැඩි. ඒතකොට දැන් මෙයාට දැන් තා දවස් 3-4කින් පැටව දාන්න ඕනේ. අපි මේකත් බලලා ඒ ප්‍රෙග්නන්සි එකට ප්‍රශ්නයක් නොවන විදිහට අපි ට්‍රීට්මන්ට් කරමු. දැන් කෑම කාලා දුවල කරන ඉන්නේ හොඳට ප්‍රශ්නයක් නෑ. අපි මේ දෙන ට්‍රීට්මන්ට් ඕරලි දෙමු. කෑමත් එක්ක කාලා දෙන විදිහට දෙමු. ඒ අතරේ මොන හරි ප්‍රශ්නයක් තිබ්බොත් ගේන්න හොඳ. කොහමද? නැද්ද? කුසපුරවන අම්මා දුවනේ අමරිකා සාද මඩලසේම සිසිලස දෙන අම්මා ඉතලේ නෑ රස්නේ ටිකක් හොඳ. මගේ හද මට කුක්කු ගෙනාවා. ඔව් කොහොම කළුයි බෝල් පාට 4යි බෝල් 4කින් බෝල් 4යි සවන පීන දෙනික ආපු අයියාවක් තමයි පිටට කරම කෙලින්ම කලවම් කරලා වුන් කරලා ගැහුවා අපනල අම්මා Apa kau? Apa kau? Hah? Apa kau? Nè, tôi đã đó rồi. Lên này, tôi được lên. Lên này, tôi được đấy. Sorry. Sorry, con được pilan. Ini. Nè, tôi đã demo ini. Kecil dia kan, Islam. Jangan video udah lama dia ini kan. මඩ සිරිය. ඉඩ තියෙනව නැති වෙන්න. ස්ටා හොටල් එකක් වගේ නේද? දෙන්නේ නෙවෙයි. කියම්. කද කියන්නේ? කද කියන්නේ? ඉන්නේ ආඩ හදපු කූඩුව ෂෝරේ කූඩුවක්. මට කැමරකින් පේන චතුරංග අයියේ මේ ගෙදරින් බාග කූඩුවේ. යාවද? මීඩියා කන්නේද? ඈ? වන්න ගොඩක් බත් දෙන්නවා කිරි බොන් දෙන්න ඕනේ. අපේ අම්මා බලන්න එපායි කෝ බලන්න අපේ අම්මා
ඉන්නානේ කොහමද සැරියද කිසි වෙනසක් දවාල එළියට එනවද අම්මා මාළඟ පුදුමය හරි හරි හඬද්දි අම්මා hina වුණා නම් ඒ එකම දවසක් විතරයි ඒ මම ඉපදුණු දවසේ පන්සලේ බෝමලු වැටෙන බෝපත් දිහා බලාගෙන මොහොතකට පුංචි දරුවෙක් වුණේ ඒ පූජනීය ආදරය සොයා යන්නමයි අම්මා කියන්නේ අම්මටම මිස වෙන කාටද දුකට සැපට මා ළඟ සිටි අම්මා හදවත තුල ඇති කරමින් පෙම්මා ආදරයත් වටහා දුන්